ආයිබෝවන් සියලුම දෙනාට මම අජිත් මගේ තම කෙකිරාවේ මම මේ කතා කරන්නේ මට කරපු ලොකු වංචාවක් සම්බන්ධව මුළු ලංකාවේම කට්ටිය දැනගන්න. තව කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න. මේ මට වෙච්ච දේ වෙන්නේ නැති වෙන්න තමයි මූලිකම මේ වීඩියෝ එක දාන්නේ පරමාර්ථය. සුප්‍රසිද්ධ නළුවෙක්ගේ පුතේ බන්දු සමරසිංහගේ පුතා කාංචන සමරසිංහ. කාංචන සමරසිංහ තමයි මේ වංචාව කරේ. ගේම් එක ගැහුවේ. මගේ විස්තර ටික මම කෙටියෙන් කියන්නම් ඔයාලට දැනගන්න. ඒකම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. මේකේ හැම ඩීටේල්ස් එකක්ම මම දාලා තියෙනවා. මම මේ කියන්නේ සත්‍ය දෙයක්. අපි සාමාන්‍ය මිනිස්සු ලංකාවේ මේ වගේ නිර්ධන පන්තියේ මිනිස්සු අපි පෙන්වන්න ඕන ලංකාවේ. මෙයාලගේ කෝඩ් ගලවන්න ඕන. ඒක තමයි විශේෂම මේ වීඩියෝ එක දාන්නේ. කෙටියෙන්ම මම පැහැදිලි කරන්නම් මේ මට වෙච්ච සිද්ධාන්තය. කාංචන සමරසිංහ කියන කෙනා මම අඳුරන්නේ මම සෞදි රටේ වැඩ කරන්නේ. එතකොට මගේ නෝනා ගන්න තමයි මම වැඩ කරන තැනට නෝනා ගන්න තමයි මගේ කපිල්ගේ පුතා මෙහින් ඔෆිස් එකක් බැලුවා. වීසා ගහලා ගෙන්න ගන්න මගේ නෝනාව. ඊට පස්සේ මේ මත්තප් එකේ ඒජන්ට් කෙනෙක් තමයි ඔය කාංචන සමරසිංහගේ ටිප්පා ඒජන්සියක් ශාන් ඒසියන් ට්‍රැවල්ස් අධිපති කාංචන සමරසිංහ. මෙන්න මෙයා තමයි මට මේ ගේම් එක ගැහුවේ. මේ එයා ඒ අඳුරගත්තේ අන්න ওই මාර්ගය. එතකොට නෝනා මගේ ළඟට ආවා. එයාගේ මාර්ගය. එයා සබ් කෙනෙක්. එතකොට ලංකාවේ අන්නේ විශ්වාසයට තමයි මට මේ දේ සිද්ධ වුණේ. මම ගියා 2026 මාර්තු මාස 27 ලංකාවට. මමයි නෝනයි දෙන්නම ගියා. මාස 3කට වැකේෂන් ගියේ. ඊට පස්සේ මම ලංකාවට ගියාට පස්සේ මම ටිකට් දාන්න ගියා ලංකාවට ගියේ. අපි දෙන්නට ආපහු එන්න. ටිකට් දාන්න ගියාට පස්සේ මට ටිකට් එක දාන්න බෑ. මගේ පාස්පෝර්ට් එක මාස 4යි ඉස්සරහට එක්ස්පයර් වෙන්න තියෙනවා. ඒක ටිකට් දාන්න බෑ. ඊට පස්සේ මට කිව්වා ටිකට් දාපු දණින් මෙහෙමයි ඔබ වීසා එක අලුතෙන් අය පොත හදන්න ඕනේ, වීසා එක ඒ පොතට එන්ටර් කරන්න ඕනේ කියලා ඔය කතන්දර ටිකක් කිව්වා පිළිවෙල. ඊට පස්සේ මට මතක් වුණා කවුද ගන්න පුළුවන් මගේ නෝනා ගත්ත තැන හොඳයිනේ කියලා මම කෝල් ගත්තා. අරගෙන ඉවරලා මම ගියා කාංචන. මෙහෙම දෙයක් තියෙනවා මෙහෙම දෙයක්. හරි අජිත් බය වෙන්න එපා. මම ඒජන්ට් කෙනෙක්. මම ඔක්කොම සබ්ජෙක්ට් එක සම්බන්ධව දන්නවා. මම ඔය විස්තර කිව්වට පස්සේ නෝනාගේ වාගේ බීරෝ එකයි වාගේ පොත හදන්නයි ඔය වීසා එක මාරු කරන්න කියලායි අලුත් පොතට වීසා එක මාරු කරන්න කියලායි ලක්ෂ 2ක් ඉල්ලුවා. දුන්නා. ඊට පස්සේ ආය දවස් 3-4ක් ගියාට පස්සේ ආයෙත් කෝල් එකක් කිව්වා මෙහෙම අජිත් ටිකට් දාන්න තව ලක්ෂ 2ක් ඕන. ඊට පස්සේ සල්ලි දැම්මා. ඔක්කොම හැබැයි ලක්ෂ 2ක් දැම්මේ නෑ එකමාර. ලක්ෂ 3මාර ඔක්කොම ටෝටල් සල්ලි මල්. ඔව් ලක්ෂ එකමාරක් දැම්මා. ඊට පස්සේ සල්ලි දැම්මට පස්සේ හැමදාම දින දෙනවා මිසක් ඕන්න කාන්ස කරන්නේ නැහැ. මං ඊට පස්සේ බැලුවා මාසයක් විතර යනකම් බැලුවා. දින තමා දෙන්නේ මේ මාසය ඇතුළත දින තමා දෙන්නේ. මට හිතුණා මේක බොරු වැඩක් හරියන්නේ නැහැ කියලා මං අනුරාධපුරට ගිහිල්ලා විදේශේ වගේ මං අහුවා මොකද්ද මේ මට අහවල් දවසේ යන්න වීසා එක එක්ස්පයර් වෙනවා. මොකද්ද යන සිටුේෂන් එක කියලා. ඊට පස්සේ සම්පූර්ණ සිටුේෂන් එක එතනින් මට කිව්වා. ඊට පස්සේ මං අනුරාධපුර පොලිසියට ඇවිල්ලා මං ගියා ඔයසි මහත්තයා එතන එදා අනුරාධපුර පොලිසියේ හිටියේ ඇක්ටිං ඔයසි හිටියේ. එයාගේ විස්තර ඇහුවා මම මෙහෙම කෙනෙක් වංචා කරා. දැන් මෙහෙම කතා කරන්නෙත් නෑ. මුකුත් විස්තර නෑ කියලා. ඊට පස්සේ කිව්වා ළඟම පොලිසිය මොකද එතන කියලා පැමිණිල්ල දාන්න. එයා ගෙන්නයි ඉතින් පස්සේ කතා බහ කරලා සල්ලි ටික ගන්න පුළුවන්. ඊට පස්සේ මම පොලිසිය පැමිණිල්ලක් දැම්මා. දාලා ඉවරලා 17 එනවා කිව්වා. පොලිසියට 17 වෙනිදා එනවා කියලා කිව්වා. එතකොට මම 6 වෙනි මාසේ. ඒ වෙනකන් ওই බොරු දින දීලා තව දෙයක් කියනමද වුණා. මම පොත හදන්න මම තනියෙන් මමයි නෝනායි ගිහිල්ලා පොත හදන්න
ගිහිල්ලා ඉන්නකොට පාස්පෝර්ට් ඔෆිස් එකේ මම මැසේජ් එකක් දැම්මා අද ආවේ නැත්තම් මං යනවා මේ කාංචන පොලිසියට ගිහිල්ලා පැමිණිල්ලක් දානවා කියලා. ඔන්න එතකොට ආවා. අන්න එදා එන දවසේ මං ගත්ත ෆොටෝ එකක් තියෙනවා අපේ නෝනාගේ. ඒකත් මම මේක රැකුල් කරනවා. අන්න එදා ඇවිල්ලා නෑ බය වෙන්න එපා අජිත්. අනිවාර්යයෙන්ම මේ වැඩේ කරනවා කියලා වෙලා කිව්වා ගියා යන්න. මම දැනගත්ත මූ හොරා තමයි. ඊට පස්සේ මම පොලිසිය ඇවිල්ලා පැමිණිල්ල දැම්මා. යන දවසේ පොලිසිය ඔයජ මාත්‍යා හම්බුණා. හම්බෙලා වෙලා ඔක්කොම විස්තර ටික කිව්වා. එනවා පැමිණිල්ලක් දාන්න අපි මූ ගෙන්නගෙන සල්ලි දමු කියලා. ඊට පස්සේ ඔයජ මාත්‍යා ගියා. එදා පැමිණිල්ල ලියාගත්තේ නෑ. පහුවදාත් ගියා. එදා ලියාගත්තේත් නෑ. තුන්වෙනි දවසේ ගියා. තුන්වෙනි දවසේ තමයි පැමිණිල්ල ලියාගත්තේ. ඒකත් ඔයජ මාත්‍යා දැක්ක අපි ඇයි ඔයාලා ආවිල්ලා ඉන්නේ කියලා ඇහුවා. මම කිව්වා තාම පැමිණිල්ල ලියාගත්තේ නෑනේ. එක බ්‍රාන්ච් එකක්වත් බාර ගන්න කැමති නෑ. ඊට පස්සේ එතන ඇතුලේ මොනවද කියලා මම එතනින් හිතාගත්තා දැන් මේකත් හරියන්නේ නෑ. පැමිණිල්ලවත් ලියා ගන්න බෑ. ඒතකොට අපි දින මට 19 වෙනිදා එන්න තිබ්බේ. 17 එන්න තියෙන්නේ. ඊට පස්සේ මට පොලිසියෙන් කිව්වා ඔයාලා යනවා නම් පැමිණිල්ල අස් කරගෙන යන්න නැත්නම් ඔයාලා එයාපෝට් එකෙන් යන්න බෑ කියලා. ඔන්න ඕක තමයි ඊට පස්සේ මම එන ගමන් පැමිණිල්ල අස් කරගෙන සෞදියට ආවා. ඇවිල්ලා මම වීඩියෝ එකක් දැම්මා. දැම්මට පස්සේ තමයි අන්න ෆෝන් එක ආන්සර් කරනවා. අන්න එහින් කෝල් එනවා. මෙහෙම තමයි ඔයා වීඩියෝ එක අයින් කරගන්න මම ඔයාගේ සල්ලි ටික දාන්න. ඉස්සරම වීඩියෝ එක අයින් කරගන්න ඊට පස්සේ සල්ලි දාන්නම් කීකේ ඔන්න ඔය කතාව තමයි කියන්නේ. ඉතින් මට විශේෂයෙන් කියන්න ඕනේ මේ වගේ පුද්ගලයෝ ඒ තාත්තගේ නම තාත්තගේ පවස් අරගෙන මේ පුතා යටින් ගේම් එක ගහන්නේ. මේ වගේ කට්ටිය සමාජයේ ඉස්සරහට ගේන්න ඕනේ. මොකද මට වෙච්ච දේ තව කෙනෙකුට වෙන්නේ නැති වෙන්නේ. ඒක තමයි මම මූලිකව අරමුණ. මොකද කවුරු හරි දන්නවනම් මේ වීඩියෝ එක බලන කෙනෙක් ඉන්නවා බන්දු සමරසිංහගේ නම්බරේ දිනවා මට එවන්න. මේමයි මෙයාගේ පුතා මෙන්න මේ විදිහට මට සල්ලි මං කොල්ලා කාලා ඉන්නේ වංචා කරලා තියෙන්නේ දැන් දන්නේ නැති බබා වගේ ඉන්නවා. විනාඩියෙන් දෙකකින් කෝල් එකෙන් එයාලා ලක්ෂ 3මාරක් සාක්කුවේ දාගෙන අපි මේ රට ඇවිල්ලා මාර කට්ටක් ගන්න මං අවුරුදු 7ක් 8ක් රටම ඉන්නවා. මං නීති අනුකූලව ඇවිල්ලා අපි ඩොලර් යවනවා ලංකාව. අපි දෙයක් කරනවා ලංකාව. ඉතින් මම මේ සමාජයේ දැනගන්න ඕනේ මට වෙච්ච දේ තව කෙනෙකුට වෙන්නේ නැති වෙන්න. මේක මෙතනින් නවතින්න ඕනේ. මේ මිනිස්සුන්ගේ කෝට් පටි ගලවන්න ඕනේ. පටි රෝල් කරන්න ඕනේ. බොරුවට වහගෙන ඉන්නේ. ඇතුලේ තියෙන තනිකරම ජරාව. ගේම් තමයි තියෙන්නේ. තනිකර ගේම් ගැහිලි. බොරුවට උඩින් හොපේ යටින් හපේ දාගෙන ඉන්නේ. මේක මේ සමාජයේ දැනගන්න ඕනේ. අන්න ඒකට තමයි විශේෂ මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් බන්දු සමරසිංහගේ පුතා කාංචන සමරසිංහ. මෙන්න මේ පුද්ගලයා තමයි ওই ගේම් එක ගහන්නේ. තව කෙනෙක් අහුවෙන්න ඉස්සලා මේ වීඩියෝ එක ජනතාව අතර ගියා නම් එතකොට මේක මෙතනින්ම නවතිනවා. එතකොට ඒ මිනිස්සයාට ආයේ මිනිහෙක් අහුවෙන්න. ඔන්න ওই ටික තමයි මට විශේෂයෙන්ම කියාගන්න උවමනාව තිබ්බේ. හරියන ඔක්කොටම ජය වේවා. මට දෙයක් කියන්න මතක වුණා. ඔය කාංචන සමරසිංහ සල්ලි දැම්මට පස්සේ මට බොරු ටිකට් හදලා එවනවා WhatsApp එකට. ඒ කියන්නේ අර කොහින් හරි බුකින් ටිකට් එකක් කරන් ඒකට උඩින් ගහනවා නම හයිලයිට් කරලා. නම විතරයි. එහෙම ගහලා එකපාරක් කිව්වා. ඊට පස්සේ දෙවෙනි පාරත් එනකොට මං කිව්වා මේකේ මේ බාකෝඩ් එකක් නැහැ, අංකයක් නැහැ, කිසිම දෙයක් නැහැ. ඊට පස්සේ මිනිහා අර දවසට අපි අර බුකින් දාන්නේ. අර බුකින් දාන එක ගන්නවා එවනවා. ඔන්න ඔය වගේ ගේම් ගැහුවේ. ඒ කියන්නේ තනිකරම බලන්න දැන් නිකන් හිතන්න ඔයගේ බොරු ටිකට් එකක් ගාලා ඒ මිනිස්සයා දිනේට දන්නේ නැති කෙනෙක් එයාපෝට් එකට ගියා නම් සදා අනාතයින්. පවුනේ ඒ මිනිස්සයා එතනම බෙල්ලේ වල දා ගන්නවනේ. ඒ වගේ තත්ත්වයන්නේ උදා වෙන්නේ. බොරු ටිකට් හදලා දෙන්නේ. ඉතින් මේවා සමාජයේ ගත කරන්න ඕනේ. මේ වගේ මෙහෙම මිනිස්සු ඉන්නවා කියන්නේ. අනිවාර්යයෙන්ම ඒවා ඉස්සරහට වෙන්න දෙන්න හොඳ නැහැ. මොකද ට්‍රේනින් ශ්‍රී ලංකාවේ ආරතේ හොරු ගැලවෙන්න ඕනේ. ඔව් හොරු කෝඩ් දාගෙන ඉන්න හොරු සෙට් එකක් ඉන්නවනේ. ඒවා ගැලවෙන්න ඕනේ. ගැලවිලාම යන්න ඕනේ. ඉතින් මං හැමෝගෙම ඉල්ලන්නේ මගේ මේ වීඩියෝ එක සම්පූර්ණ මම DTS ටික මං අමුණලා දාලා තියෙනවා. මේ වගේ මිනිස්සුયો සමාජයේ පටි රෝල් කරන්න. අන්න ඒක තමයි මූලිකම අරමුණ මගේ මේ වීඩියෝ එක. එතකොට මං අර කිව්වා වගේ වීඩියෝ එක දාලා මම මේ සෞදියට ඇවිල්ලා වීඩියෝ එක දැම්මට පස්සේ තමයි මිනිහා ෆෝන් එකෙන් කෝල් ගන්න ගත්තේ. එතකන් ලංකාවේ ඉන්නකන් එක දවසක්වත් ෆෝන් එක ආන්සර් කරේ නැහැ. වීඩියෝ එක දැම්ම ගමන් අන්න කෝල් එන්න පටන් ගත්තා. ලැජ්ජාවට. අනේ ඔක අයින් කරගන්න කියලා. ඒක අයින් කරගෙන මිනිහාගේ ගේම් එක කියන්නේ ඒක වීඩියෝ එක දැම්මට පස්සේ සතියක් දිනේ ඉල්ලුවා.
ඒ සතියත් නැහැ. ඊට පස්සේ ආයි කිව්වා මණ්ඩේ දානවා කියලා මේ සතිය. එහෙමත් නැහැ. ඉතින් බලන්නකො මේ වගේ මිනිස්සු බලන්න අපි සාමාන්‍ය පඩියක් ගන්න අපි මිනිස්සු. ඉතින් අපිට ලක්ෂ 3මාරක සල්ලි ගත්තේ වීල් එකේ පොත තියලා. දැන් මම මාසෙකට 30000ක් දානවා පොලි සල්ලි විතර. මට ඒ ලක්ෂ 3මාර එකවරම දී ගන්න බෑ. කොහින්ද දෙන්නේ? අපිට ඒ තරම් පඩි නැහැ. මම ඒ නෝනගේ ඉච්චර ලොකු පඩියක් නැහැ. ඔන්න බලන්න එතකොට අපි වැටලා තියෙන අසරණ තත්ත්වේ. එයාලා විනාඩියෙන් දෙකෙන් ලක්ෂ 3මාරක් කෝල් එකෙන් සාක්කුවේ දාගෙන කිසි ගින්නක් නැතුව පාඩුවේ ඉන්නවා. වගේ මිනිස්සු ගේන්න ඕනේ මේ සමාජෙට. මින් ඉදිරියට ඒ වගේ කෙනෙකුට වැඩ නොවෙන්න. හොරු ගෙනල්ලා පටි ගලවන්න ඕනේ. ඒක තමයි විශේෂයෙන්ම මගේ මේ වීඩියෝ එකේ පරමාර්ථය.